අපේ ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩාක් දෙනෙක් ගෙවුවා කියලාත් මම හොඳින් දරන් හිටියා. මම ඒ කාලේ පළාත් සභාවේ වැඩ කෙරුවේ. ඒ නිසා මම කතා කරන්න කැමති පිරිස තමයි මේ. ලංකාවේදී වැඩිපුර කතා කරන්න ආවෙන්නේ පුතා නා කියයි. තරුණයන් හම්බෙන අඩුයි. මට ප්‍රීතියක් තියෙන්නේ වැඩිපුර යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව කියන ත්‍රිවිධ හමුදාවේ දරුවෝ මුණ ගැහෙනවා ඒ යුද හමුදා ඉස්කෝලවලදී. ඒ අයට කතා කරොත් මිසක් නැත්තම් ග්‍රාමීය මට්ටමින් කතා කරන්න ගියොත් නා කියයි තමයි 90ක් හම්බෙන්නේ. ඒගොල්ලෝ පුතා යල් පැන ගිහිල්ලා, කල් පැන ගිහිල්ලා ඉන්ද්‍රියම් පිච්චිලා කොටසක් අඩපණ වෙලා තියෙන්නේ. කියන දේ තේරෙන්නේ නැහැ. තේරුම් ගත්තට ඉස්සරහට පළක් ඇති දෙයක් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ස්වකීය ජීවිතය වෙනුවෙන් කරගන්නත් බෑ. හැබැයි ඔයාලට පුළුවන් කරන්න හිතේ. ඔයාලගේ ජීවිතේ අපි හෙට මැරෙයි දන්නේ. නමුත් අපේ අරමුණක් තියෙනවා. අපේ දැක්මක් තියෙනවා. මානව ලෝකයේ මිනිසකු සතු වර්තමාන ආයු කාලය මෙච්චරයි කියලා. ඒ ආයු කාලයෙන් ඔබ ගෙවාගෙන ආවිලා තියෙන ජීවිත ගමනේ භාගයක් විතර තමයි ගෙවලා තියෙන්නේ. තව භාගයක් තියෙනවා. ඒ භාගය ඇතුලේ ගොඩාක් දේ කරනවා නම් කරන්න පුළුවන්. හිතුවොත්. මම පුතා මහාන වෙලා අවුරුදු 25ක් විතර වගේ වෙන්නේ. 25ක් 26ක් වගේ. මගේ ගිහි ජීවිතේ අවුරුදු 23ක් විතර. මම අවුරුදු 23 දී මහාන වෙලා මේ 25 දී මට සතුටු වෙන්න බොහෝ දේවල්, ලෝකෙට සතුටු වෙන්න බොහෝ දේවල් මම කළා. අවුරුදු 25. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයේ අවුරුදු 4-5ක් ඇතුලේ කාලෙදී වැදගත් මිනිහෙක් හැටියට කරන්න පුළුවන් ගොඩාක් જાති ජීවිතේට එකතු කරගන්න. ඒකට දැන් හොඳ පදනමක් තියෙනවා, හයියක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ඒකට ඕන තැනට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් හිතුවොත් පටන් අරගෙන මෙතනින් එහාට ඔබටත් ඔබ හදු වැඩු තනු ගුරු දෙමව්පිය ආදීන්ටත් උපන්න දේශයටත් මෙතෙක් කල් දුටුවා වූ ආගම දහමක් වෙයි නම් ඒ ආගම දහමටත් ඔබෙන් වෙන්නට ඕන යුතුයකම් ටික ඉෂ්ට කරලා සසර ගමනක් දකින අපිට සංසාර භව ගමන සපවත් කරගන්නට පුළුවන්. ඒ උපදින භවය දුකයි කියලා පේන නුවණ පහළ කරගන්න පුළුවන් නම් මහා ප්‍රඥයෙකු ලෙස සංසාර භව දුක් නැසා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභය ලබන්න පුළුවන් වාසනාව ලැබෙනවා පුතා. බණහනික පාඩුයි වාගේ දවුනට හරි ලාභයි. බණහනික හරි ලාභයි. මොකක්ද ලැබෙන ලාභය? බණහුවාම ලැබෙනවා පුතා ලාභ පහක්. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ පාත් තියෙනවා. අසුතං සුනාති නොයසූ જાති ආණ්ඩාම්බෙන් මම අද කියනවා පුතාලා ජීවිතේටවත් අහු නැති අලුත් ඒවා. දෙක සුතං පරියෝදපේති භාගයට දාන්න ඒවා පූර්ණ කරගන්න පුළුවන්. අපි ගොඩක් જાති භාගයට දාන්නේ නේ. එකක්වත් දාන්නවද හරියට? සිංහල කිව්වට සිංහල දන්නේ. දැන් කොරියාවේ කොරියානු භාෂාවත් ඔය කතා කරනවා ඒකත් භාගයට දන්නේ ඒකත් දන්නේ. බෞද්ධ කිව්වට බෞද්ධ දර්ශනය දන්නවද? ඒකත් භාගයට දන්නේ. හරියට දන්නේ. ඇයි මේ රතු පාට මල් පූජා කියන්නේ? ඈ? කොල්ලමගේ බණහලා තියෙනවා. අර වෙනවා දකින්න තමයි පූජා කියන්නේ. අත්‍තරම මල් පූජා කරන්නේ වෙන කිසිම අරමුණක් නෙමෙයි පුතා. මල් පාර වෙනවා දකින්න ඕනේ. ඇයි පාර වෙනවා දකින්නේ? මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය ධර්මානුකූලව දකින්න තියෙන ප්‍රායෝගික සරලම වැඩසටහන තමයි මල් පූජා. මල් පාර වෙන්නේ යම්සේද ඔය තියෙන ගාථාවේ පූජේමි බුද්ධං කුසුමේන නේන. එතනින්ම අපි කියනවානේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ පිපුණු සුවඳ ලස්සන මල් මම පූජා කරමි. ඒ පූජා කළ මල් යම්සේ හැකිලේද පරවේද මේ යයිද එලෙසින්ම මාගේ කියා අල්ලාගෙන තියෙන මේ ශරීරයේද මටත් හොරෙන් ක්‍රමයෙන් වියකි ගිලිහි ගිලන් වී ජරා වී මරණය වැළඳ ගන්නා බව
මම දනිමි කියලා මේ දිහා බලලා ජීවිතෙත් එක්ක ගලපලා ප්‍රඥාවෙන් යථා ස්වභාවය ඉගෙන ගන්නයි තියෙන්නේ. නමුත් අපි මල් පූජා කරලා පරේටි දිහා බලනවා. පූජා කරුවා දන්නා ගාථා කිව්වා කුලප් වුණා නැගිට්ටා ගියා. මෙව්වා පිපුණත් එකයි පරවුණත් එකයි ජීවිතේ තිබ්බත් එකයි කුණු වුණත් එකයි. ඒ තියෙන ටික වෙලාවෙදි කහලා මැරෙන්න ක්‍රමයක් තියනවා නම් ඒකට ඔට්ටු වෙනවා මිස එතනින් එහා ලෝකයක් දිහා දකින්නේ නැහැ. එහෙනම් පුතේ අපි ජීවිතේ දන්නවා වගේ පෙවුනාට දන්නේ කසාද බඳර කසාදේ දන්නේ මිනිහෙක් වුණාට මිනිස්කම ගැන දන්නේ නැහැ. බෞද්ධ වුණාට බෞද්ධකම ගැන දන්නේ නැහැ. මේ විදිහේ ජීවිතේ අපි එකිනෙකා දන්නවා වගේ හිතාගෙන තියෙන කිසිම දෙයක් පූර්ණ කොට දන්නා කෙනෙක් මේ ලෝකේ නෑ. දැන් මං ආම්දුරු කෙනෙක් හැටියට භික්ෂූත්වයේ පූර්ණ වශයෙන් දන්නේ නැහැ නේ පුතා. බෞද්ධ දර්ශනය කියන එක ත්‍රිපිටකය කියන එක මහා සාගරේ වාගේ. මේ මහා සාගරේ වාගේ ත්‍රිපිටකේ කෙස් ගහක් ඔබලා ගන්නකොට තිබ්බොත් එල්ලිලා දිය බිඳුවක් ඒ විතරනේ මන් දන්නේ. ඊට එහා නම් ඇත්තටම දන්නේ නැහැ මම. ඒ තරම් පරතරක් නොපෙනෙන තරම් ගැඹුරක් බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙනවා. ඒ දන්නා එකෙන් ගත්තා වූ ටික මට සමාජයේ ජීවත් වෙන අයට ජීවත් වෙන හැටි කියලා දෙන්නත් මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ දන්නා ටිකෙන් යමක් කියන්න හදන්නේ ඔබේ නොදන්නා ජීවිතේ භාගයට දන්නා ජීවිතේ පූර්ණ කරගන්න හැකි වටපිටාව දැනෙන්නට. කංකම් විතරදී සැක දුරු වෙනවා. ජීවිතේ අපි එකිනෙකා බොහෝ දේ පිළිබඳව සැකෙන් ඉන්නේ. ස්වකීය ජීවිතය පිළිබඳව 탁සේරුවක් නැහැ. නේ? මට පුළුවන් ය කියන හැඟීම නැහැ එන්නේ. මට හැම වෙලාවෙම බෑ කියලා සැකයක් පහළ වෙන්නේ. ඕක අල්ලන්න බෑ, ඕක කරන්න බෑ. මට මේ යන ගමන යන්න බෑ. කසාද බැන්දොත් එහෙම මේ ජීවිතේ හරියට පවත්වාගෙන යන්න බෑ. දරුවෝ හැදුවොත් ජීවත් කරවන්න බෑ. ලංකාවට තියෙන එක පාතුරු භූත වෙච්ච කෙනෙක් තමයි පුතා ඒක. ළමෙක් හැදුවොත් ඒකව ජීවත් කරන්න බෑ කියලා. දැන් අපේ ගෙවල් වල 10ක් 15ක් හදලා තියෙනවා. දැන් මට සහෝදරයෝ 9 දෙනෙක්. සහෝදරියෝ මායි 10යි. අම්මයි අප්පච්චි 12යි. හිටපු මුළු ගේම පුතා කාමර 2යි කුස්සියයි ස්තෝප්පුවයි. අපි 10 දෙනාම ලෝකයේ වැදගත් තැන් වල තියන්න අම්මටයි තාත්තටයි පුළුවන් වුණා. ෆුට් සයිකලයක් වත් ගෙදර තිබ්බේ නෑ. ගොන් කරත්තේක්වත් අපිට තිබ්බේ නෑ. හැබැයි පුතා කොට්ටමෙට ඇඳ ඇතිරිලි සිරියහන් නොතිබුණාට බිම දාගත්ත ගොම මැටි ගාපු පොළොවේ පම් පැදුරේ බුදියාපු අපිට ලෝකෙ දිනන්න පුළුවන් වුණා. 10 දෙනාට. ලංකාවේ මිනිසුන්ගේ පුහු කැත මානසිකත්වයක් හදලා තියෙනවා. ළමයි හැදුවොත් එවුන්ට ලෝකය පෙන්වන්න බැරි වෙයි. එහෙම එකක් හදලා. ළමයාව හදලා ළමයාව තනියෙන් ජීවත් වෙන්න පුළුවන් තැනට එනකන් ගෙනාව නම් පුතා ළමයා ලෝකේ හදා ගන්නවා. ඒක තමයි ඇත්ත. අර පුතාලා සල්ලිත් හොයලා ගේකුත් හදලා වාහනේකුත් අරගෙන ගෙවල් දොරවල් හදලා කරලා ඔක්කොම කරලා ඒකට කාපිය මරණකම් කියලා සල්ලිත් පොතේ දාලා එහෙම එකක් තියෙනවද ලෝකේ? ඈ? ඒක ගොම්කොමනේ පුතා. ඈ? ඒක මහා ගොනෙක් කරන ගොම් වැඩක්. ඒක මිනිහෙක් කරන ඥානාන්විත වැඩක් නන් නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයාට පුතා බුදු වෙන්න සුද්ධෝදන රජු රෝමනාත පස්සෙන් අතන් ගිහින් දීපු ජාත. දීපු ටිකක් දාලා ගියේ. ලෝකෙ දිනුවේ ඉන්න. අපිත් එහෙම. මට කිසි දෙයක් දීපු වාගේ මං අරගත්තේ නෑ. දෙමව්පිය දුන්න දේනොත් ඉගෙන ගත්තා විතරයි. ගුරුවරු දීපු දේනොත් ඉගෙන ගත්තා විතරයි. මං හිස්සතින් ගෙදරින් එළියට බහලා ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා අවට හිටපු ගුරුවරුන්ගෙත් ඉගෙන ගත්තා විතරයි. ඊට පස්සේ ඒ පන්සලත් පුතා පූජා කරලා කැලේට ආවා. කැලේ හදාගත්තා තැන මං එතන නිර්මාණය කෙරුවේ සෝකීය ශක්තියෙන්නේ. දැන් මගේ පන්සලට මේ ඉන්න ඔක්කොම අද රැ ගිහිල්ලා පදිංචි වුණොත් කණ්ඩක් දීලා ඉන්දක් දීලා ඔක්කොම පහසුකම් දෙන්න මට පුළුවන්. මේ වගේ හිර වෙලා නෙමෙයි පුතා අතපය දිග ඇරලා.
ඉඳගෙන ඒ වැඩ ටික කරන්නට පුළුවන් පරිසරය මං හදලා තියලා තියෙනවා. ඉඳ බැරි නෑ පුතා පුළුවන්. ඒකට මානසිකත්වය නිර්මාණය කරන්න ඕනේ. මිනිහෙක්. ගොඩාක් අවශ්‍යතා කල්මත්තෙන් හිතේ තියාගෙන නිර්මාණය කරන්න හැදුවට ඒ අපේ තියෙන අසාර්ථක දැක්ම හින්දා බෑ ලෝකේ යන්නේ ගමන. ලෝකේ දිනන්නට අපි ගාව තියෙන සෝකීය චිත්ත ශක්තිය සම්මා දෘෂ්ටිය යහපත් දැකීම මේ මානවීය වශයෙන් අනිත් සත්ව අභිභවාගෙන එඳ සැකහැර ලෝකේ දකින්නට පුළුවන් ස්වකීය විශ්වාසය කියන එක තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඕන. බුද්ධ ආදී 8 දණක් පිළිබඳ උපදිනවා සැක. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව මෙලෝ පරලෝ කුසල් අකුසල් ඒ වගේම සමාජ සබඳතා මත ගොඩනගෙන සැක දුරු කිරීමේ වාග්ය අපිට තියෙනවා. ඒක මිනිස්සුන්ට තමයි තියෙන්නේ. දිට්ඨි මුජුන් කරෝති ඍජු දැක්මක් වෙනවා බණ ඇහුවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. අපි ගොඩක් මිත්‍යා දෘෂ්ටි ගන්න පුතා. මිත්‍යා කියන්නේ මොකද්ද? මිත්‍යා කියලා කියන්නේ වැරදි. දෘෂ්ටිය කියන්නේ දැකීම. වැරදි දැකීම. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ මොකද්ද? මොකද්ද වැරදි දැකීම කියන්නේ? හරි එක වැරදි කියලා හිතනවා. වැරදි එක හරි කියලා හිතනවා. ඒකට පුතා වැරදි දැකේ නේ? හරි එක වැරදි කියලා හිතනවා, වැරදි එක හරි කියලා හිතනවා. ඒකල වැරදි එක ගන්නවා, වැරදි එක කරනවා, හරි එක අතාරිනවා. හරි එක අපි අනුගමනය කරන්නේ නැතුව නිකන් ඉන්නවා. ඒක තමයි නිසරු ගමනක් යන්න හේතු වෙලා තියෙන්නේ. අපි අධ්‍යාපන ලබන කාලේ ඉඳලා බලන්නකෝ කෙරුවේ මොනවද කියලා. හරියව අතහැරලා වැරදිව කරගෙන අද කොරියාවට ඇවිල්ලත් සමහර විට තවත් කරන්නේ ඒකම තමයි පුතා. හරි එක අතහැරලා වැරදි එක කරනවා. මගේ මේ කොරියාවේ ආවට පස්සෙත් ළමයෙක් ඇහුවා සිගරට් බොන්න නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ නැහැ කියලා. මං කිව්වා බොන්න නැතුවම ඉන්න එක. මෙනේ ගන්නෑ පුතා. දැන් මං ලංකාවේ පුරා 25ක් විතර කෑවා. පෙරේදා මං එයාපෝට් එකට එන්න පැය කිහිපයකට කලින් දත් මැදලා මාසෙකමාරක් දෙකකට මීට ගන්නෑ පුතා කියලා ආවා. ඉතින් මීට ගන්නෑ පුතා ඉතින්. මට ඕන නම් ධනුෂ්ක පුතා හදාගෙන ආවා මේ විතර ලොකු පාර්සලයක්. හොඳට කපලා ගානට වේලලා හදාගෙන ආවා පුලත් පුවක් වුණු දුම් කරලා දාලා පාර්සලයක්. මං කිව්ව කරන් ඵලයන්. ආයි ගිහින් කොරියාවට පුලත් කියලා ගාලා එන්න ඕනේ. මම ඔස්ට්‍රේලියාව ගිහිල්ලා පිට කෑවේ නෑ. දැන් කොරියාවට ගිහිල්ලා කන්නේ. ඔක නෑත්තුයි කියලා මං කිව්වා. පුළුවන් පුතා හිතලා ඕන එකක් කරන්න. වැඩි. ඔයිට වැඩි අතාරින්නේ. ගත්තු ගෑණි අතාරිනවා නේද? සිගරට් එකට වඩා ලොකුයි කියලා නෙමෙයිද ගත්තේ. සිගරට් එකට වඩා ආසාවෙන් ඊට වඩා ප්‍රියමනාපෝ ඊට වඩා සැපයි කියලා හිතාගෙන ගත්තු ගෑණි අතාරලා කොරියාවට ඇවිල්ලා වෙන ගෑණියක් ගත්තු අප්පලා නැහැ. ඉන්නවා පුතා. මම හොඳට දන්නවා. එහෙම ඉන්නේ. ඒකවල සිගරට් බොන එක නවත්තන්න බැරි නෙමෙයි. අරක්කු බොන එක නවත්තන්න බැරි නෙමෙයි. පුළුවන් අපේ දෘෂ්ටියේ තියෙන කැතගතියක් තියෙන පුතා. එහෙනම් සම්‍යක් දෘෂ්ටිය කියන එක ඇති කරගන්නට ඕන. ජීවිතය තුළ ඍජු දැක්ම, යහපත් දැක්ම අපේ ලංකාවේ අයට හිගයි පුතා. ඍජු දැක්ම පාලකයන්ටත් නැහැ. පාලකයෝ වාල්කයන්ට අනුශාසනා කරන ගොඩක් ස්වාමීන් වහන්සේලාටත් නැහැ. ඒ දෙකොල්ලෝ යටතේ ඉන්න රටවැසියන්ට නැහැ. ඒ හින්දා වැරදි ගමන කියන්නේ. ඒකෙන් අත මුදවාලන්නයි ඕනේ. චිත්ත මස්ස පසීදති. එහෙම වුණොත් විතරයි පුතා සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් ගෙදරක ගෙහිමියෝ හැටියට රටක රටවැසියෝ හැටියට ජාතියක ජාතිකත්වයේ පිරුණු සත්පුරුෂයෝ හැටියට එකම මගක දියුණුව කරා යන්නට පුළුවන්.
යථාර්ථවාදී මනුලෝපම් මිනිසක්කමට යුතුයකමක් ඉටු කරන්නට පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශ්‍රී දර්ශනය අනුගමනය කරන නිර්වාණගාමී සහැල්ලු මිනිසුන් පිරිසක් දකින්නට පුළුවන් ශක්තිය ඇති වෙන්නේ මොහොත. ඒ සඳහා වැසි වටපිටාව ශක්තිය ධෛර්යය වාසනාව රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභවයේ බෙලෙන් ඔබ අපි හැම දිනාටම ලැබේවා ලැබෙත්වා ලැබෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහන් ලෑස්ති වෙන්න. මම මොකද්ද මාතෘකා කළේ බණට? ආගන්නේ දීටි මොකද්ද මාතෘකා කළේ? කතමංචෞසෝ සම්මා වායාමෝ ඉදෞසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පක්ඛන්නාති පදහති. කොහෙද ඔගති? ඔක තියෙන්නේ පුතා ලෞතර බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවේ. ඒ සූත්‍ර දේශනාව මොකද්ද? ධම්සප්පවතුන් සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රේ ගැඹුරුයි. ඒක තේරෙන්නේ සරල කරලා නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ ඒ සූත්‍රේ සරල කරලා නැවත දේශනා කළා. බුදුහාඳුරන්ගේ අවසරය අතුරු. ඒ සරල කරලා දේශනා කරපු එකට වෙනම නමක් තියෙනවා පුතා. මේ මාතෘකා කළ සූත්‍ර පාඨය ධම්සප්පවතුන් සූත්‍රයේ අන්තර්ගතයේ වුණාට මම උපුටලා අරන් තියන්නේ ඒ සූත්‍රයෙන් නෙමෙයි අර පරිවර්තනය කරන ලද නැවත දේශනා කරන ලද විස්තර අතුලත් සූත්‍ර දේශනාවෙන්. ඒකට කියනවා සත්‍ය හතර විස්තර කර කියන ලද සූත්‍රය නිසා සත්‍ය විභංග සූත්‍රය. මම අද කියන්න හදන්නේ සත්‍ය විභංග සූත්‍රයේ කොටසක්. පොඩි කැලල. ධම්සප්පවතුන් සූත්‍රයේ මොනවද විස්තර කරලා තියෙන්නේ? ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය පුතා. චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. සත්‍ය විභංග සූත්‍රයේ තියෙන්නේ ඒ හතරම තමයි විස්තර කරලා තියෙන්නේ. ඒක ඊටාම සරලව ලිහිල්ව කෑලි කෑලි වලට කඩලා විස්තර කරලා තියෙනවා. මම කියන්න හදන්නේ අද අවසාන සත්‍යයේ මාර්ග සත්‍යෙහි පොඩි කොටසක් පුතා. මාර්ග සත්‍යය මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? මාර්ග සත්‍යයේ තියෙන පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා 8ක් තියෙනවා. 8න් එකක් කියන්න හදන්නේ. 8ම කිව්වොත් සතියක් විතර ඔහොම තියාගෙන කියන්න වෙනවා. 8න් එකක් තමයි කියන්න හදන්නේ. ඒ මොකද්ද? සම්මා වායාම. සම්මා වායාම කියන්නේ යහපත් වෑයම, යහපත් වීරිය, යහපත් උනන්දු, යහපත් උත්සාහය. උත්සාහයෙන්, උනන්දුවෙන්, වීරියෙන් ස්වකීය ජීවිතය සහ අන් අයගේ ජීවිත පරිසරය ලෝක ධාතුව ඉදිරියේ සම්වර්ධනය කරා ගෙන යාම සඳහා ගන්නා යහපත් ක්‍රමවේදය මේ කියන්න හදන්නේ. ඒක කොහොමද භාවිත කළ හැක්කේ?
බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරනවා පුතා ආකාර 4කට සම්මා වායාම යහපත් වෑයම වඩන්නලු ආකාර 4කින් අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදා නොකරපු පව් නොකරම ඉඳලු පුතා. දැන් කොරියාව එනකොට මොනවත් පාපයක් කරලා තිබ්බේ නැහැ කියන්නකො මොකවා හරි පාපයක්. ඒ එනකොට ආපු සීලවන්තයාම කොරියාවේ ජීවත් වෙලා ආපහු යනකනුත් ඉඳලු. රැකගත්ත සීලේ රැකගෙන ඉඳලු. දැන් මෙහි තියෙන ජීවන රටාවට අනුව අපි වෙනස් වෙන්න ඕනෑය කියලා සමහර ඒවා වෙනස් කරගන්න පුළුවන් පුතා අහිංසක විදියට. අහිංසක විදියට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපරාධිත විදියට වෙනස් කරන්න යන්න එපා. මේ සමාජයේ තියෙන හොඳ දේවල් ගන්නා ගමන් අපි ගාව තියෙන හොඳ දේවල් ඒවට එකතු කරගෙන ඉස්සරහට යන්න වීරිය කරන්න ඕන. එතකොට නිකලල් යහපත් වීරියක අපිට යෙදෙන්න පුළුවන්. රැකගත් සීලයන් ආරක්ෂා කරගෙන දැන් ඇත්තටම ලංකාවේ ඉන්න කාලේ සංසාරේට බණක් අහපු නැති අප්පලා මෙතනින් ලංකාවේදී මෙහෙම සංවිධානය කරලා පොල්ලොම එකතු කරලා බණ ඇහුවා. නිකන් හිටලා බලන්නකො නෑ නෑ අර ලංකාදීපේ අතෑරලා මෙහාට පැන්නට පස්සේ මොකද ඔය එකක් වුණා. ඊට පස්සේ එක්කාසු වෙලා අපිටත් යමක් හිතලා දැකලා විඳලා අපි අර දුරස්ත වෙලා ආවට පස්සේ පුතා ගෑණි මැරුණාට පස්සේ තමයි ගෑණිගේ වටිනාකම දැනෙන්නේ. මිනිහා මැරුණාම මිනිහාගේ වටිනාකම දැනෙන්නේ. දෙමව්පියෝ අහිමි වුණාම දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේ. ඇහක් නැති වුණාම තමයි ඇහි වටිනාකම දැනෙන්නේ. අතපය නැති වුණාම අතපයේ වටිනාකම දැනෙන්නේ. ඒ වගේම අපේ පින්වන්ත රට අතෑරලා පින්වන්ත සමාජ ක්‍රමයේ අතෑරලා පැන්නාට පස්සේ පුතා දැනනවා නිකන් අඩුවක්. වේදනාවක් දුකක්. ඒ දැනුණාට පස්සේ හරි කමන්නේ හැඟීම හිතට ඇවිල්ලා අපි ගොඩනගා ගන්න හදන මේ ලස්සන ජීවන අත්දැකීම පණ පිහිටුවලා වීරියෙන් ගොඩනගන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා මෙතෙක් කල් රැකගත්ත මා පුතාලගේ ජීවිතවල තියෙන සීලවන්ත ගුණ අම්මට මෙතෙක් කල් සලකාපු එක ඒ විදිහටම සලකගෙන යන්න ඕන. ඒ රැකගත්ත සීලය ඒ විදිහටම නෝනත් එක්කන් එහෙදි ජීවත් වෙච්ච ජීවන ගමන කිසිසේත්ම දුර්වල වෙන්නේ නැතුව, පළුදු වෙන්නේ නැතුව, කිලුටු වෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන ඒ දරුවන්ට දෙමව්පියෝ හැටියට ඔබෙන් වෙන්න තිබිච්ච යුතුයකම ඔබ ඉෂ්ට කළා නම් ඒ යුතුයකම මනාකොට ඉෂ්ට කරගෙන ඉස්සරහට යන්න බලන්න. මම දන්නවා සමහර ළමයි ලංකාව අතහැරලා පිටරට ආවට පස්සේ සල්ලි හොයන අලුත් ක්‍රම හොයා ගන්න හදනවා. ඒ අලුත් ක්‍රම හොයාගෙන හිරේ ගිහිල්ලා ඉන්නවා අප්පලා ඕස්ට්‍රේලියාවේ. ඔය අරාබි රටවල් වල හිරේ ගිහිල්ලා ඉන්නවා ගොඩාක් දෙනෙක් මුස්ලිම් අය. වැඩිපුර සල්ලි හොයන්න අලුත් ක්‍රම දිනනවා පුතා. හැබැයි ඉක්මන් කෙටි. ඒක මතක තියාගෙන තමයි වට අත ගහන්න ඕනේ. විනාශය ළඟයි. අවබෝධයෙන් යුක්තව ලැබෙන දේ හරියට ක්‍රමවත්ව පරිස්සම් කරගත්තා නම් උත්සාහයත් නම් තමන්ගේ කැපකිරීම මත ආපු ගමනේ පරිපූර්ණ මිනිසෙකු වෙන්නට පුළුවන්කම තියෙනවා ආධ්‍යාත්මය ගොඩනගාගෙන. ඒකට මහන්සි වෙන්න, ලෑස්ති වෙන්න, රැකගත්ත සිල් රකින්න පුළුවන්. අමරදේව මහත්තයා කියන්නේ අර එක තැනක වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර ආසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නොකාඩු බැල්මෙන් බැලුවා. ගෑණි මිනිහයි ගහගත්තලු දවසක් පුතා. ගෑණි මිනිහයි ගහගෙන කතා කරන්නවලු දෙන්නම. ගෑණි ඉන්නවලු මං ගෘහාධිපතිනිය කියලා. මිනිහා ඉන්නවලු මං ගෘහාධිපති කියලා. දෙවෙනියා වෙන්නේ නැහැ. දවස් 3ක් විතර ගත වෙගෙන මෙහෙම යනවා. දෙන්නගේ වැඩ පරිමහ ගන්න. දෙන්නගේ වැඩ කොටස පරිමහ ගන්න දෙන්න චූටි එකව පාවිච්චි කරනවලු. ගෙදර ඉන්න පොඩි එකා. කොල්ලා දෙන්නගේම වැඩවලට උදව් කරගෙන ඉස්සරහට එනවා. එක දවසක් මිනිහට හිතෙනවා දැන් මේක චිත්‍රපටිය වාගෙන පුතා චූටි එකා දෙපැත්තට වැඩ කරනවා. ගෑණිත් පොඩි එකාට කියන්නේ මිනිහත් පොඩි එකාට කියන්නේ. සුදු මහත්තයා තාත්තට වතුර එකක් ගියන්න පුතේ කියලා කිව්වාම ගෑණිට ඇහෙන්න ගෑණි වතුර එක දාලා කොල්ලට දෙනවා මේක දීපි කියලා. කොල්ලාගෙන තාත්තට දෙනවා. ඊට පස්සේ අම්මා බත් වේලා බෙදලා මේසෙ උඩින් තියලා සුදු මහත්තයා මා පුතා බත් බෙදලා තියන්නේ කියලා කිව්වහම ලොක්කට ඇහෙන්න කොල්ලත් එක්ක ගිහිල්ලා ලොක්කත් කාලා මගාරිනවා. දවස් කීපයක් මේක නාට්‍ය වගේ යනකොට ලොකුටන්ට හිතෙනවා මෙවුන්දගේ මූණ බලන්න ඕනේ කියලා. තවත් කේන්තිය දෙනවාද කියලා ගෑණිගේ මූණ බලන්න හිතාගෙන සාලේ මැද්දෙන් පොඩි එකක් අල්ලන් එනවා. ගෑණිත් කුස්සියේ ඉඳලා හිතුවලු පුතා මිනිහගේ මූණ බලන්න. දෙන්නම ඇවිල්ලා සාලේ මාරු වෙන්න හදනකොට දෙන්නම එබිලා බැලුවලු මූණ දිහා. ඇස් දෙක වැටුණලු. ගෑණි එකපාරටම කළු ගෙරුවලු පුතා මූණ. අහංකාරකමට එවුන්දා දෙවෙනියා වෙන්න අකමැති තියෙන සාමාන්‍ය ස්වභාවයේ කාන්තාව. විජහට මූණ කළු ගෙරුවලු බූවල්ලා වාගේ. බූවල්ලා එමයි පුතා. ඉන්න තැන පේනවට බූවලා එකපාරටම මොකක් හරි ගැටලුවක් එනවා නම් ඉන්න තැන වතුරට උගේ ශරීරයෙන් නිකුත් කරනවා කළු පාට ශ්‍රාවය. ඒක නිකුත් කරපු ගමන් කළු පාට වෙනවා වතුර ඌ මගේ අල්ල හැංගිලා යනවා යන්න. අරුන්දගේ යථා ස්වභාවය පෙන්වන්න ගතුව කළු කෙරුවා මූණ. හැබැයි අමරදේව මහත්තයා කියනවා වටේට තිබ්බලු එළියේ. කළු කෙරුවට වටේට එළිය තිබ්බලු. හිත ඇතුලේ තියෙන සතුට පිටපැත්තේ මිදිලා තිබ්බලු. ඇස් දෙක නිල් පාටයිලු කට රොඩු මල් වගේ. මිනිහට එනා ගියාලු කසාද බඳපු දවසේවත් එහෙම එළිය තිබ්බේ නැහැ. එදා ගාපුවානේ තිබ්බේ පුතා. කසාද බඳින දවසේ තියෙන්නේ ගාපුවා පිටපැත්තෙන්. ඇස් දෙකෙත් ගාලා හපුවලත් ගාලා තොල් කොටෙත් ගාලා කෙස්සලත් ගාලා අලුතෙන් එකෙක් හදලා ඉන්නේ පුතා. අපරාධ කරලා. එහෙම එකේ තමයි. දැන් මේ ඉන්නේ ස්වභාවිකම එක. මවලා පෙන්නන්න හැදුවාට මැවුනේ නෑ. ඇත්ත රූපේ කොල්ලා දැකලා කොල්ලට හයියෙන් hina ගියාලු. ගෑණි වාවගෙන හිටපු ප්‍රීතිය දෝරේ ගිහිල්ලා පැනලා මිනිහා වාත් දෙකෙන්ම බදා ගත්තලු සාලේ මැද්දේ. දෙන්නම hina වුණාලු සිප වැළඳගෙන කොල්ලට ආපු සතුට දවස් ගානක් වැඩ කරලා මැරිලා හිටියේ කොල්ලා. ඌ අප්පුඩි ගගා හයියෙන් කෑ ගැව්වා. අමරදේව මහත්තයා කියනවා ඒ වෙලාවේ තමයිලු ගේ ඇතුලේ නිවන තිබ්බේ. ගල මතු පිට මල පිපෙන්න මල වට බඹ රිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා ඇලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන්. ආමෙන්. ගංගා ගලන්නේ මහා සාගරේ. ජීවිතය ගලන්නේ මරණයට. ඔයා මරුණත් මම මරුණත් අපි දෙන්නාගේ ජීවන ගංගාව අපි දෙන්නාගේ යුග ජීවන ගංගාව එතනින් නිමා වෙනවා. අපි සංසාර ගමනට එකතු වෙනවා. අය කවදා කෙලසක කොතනදී ඔබ මා මුණ ගැහෙයිදයි කියන්නට පුළුවන් කෙනෙක් නැහැ.
ගඟක් ගලලා මහා සාගරයට වැටුණාට පස්සේ ගඟදිය හොයන්න බෑ කරදියමයි මුණ ගැහෙන්නේ. හැබැයි ගඟ ගලනකම් ගංගාවේ දෑල හරිත වර්ණයෙන් පුරවලා කොළ පාට කරලා ලෝකයට ජීවය දීලා වැව් අමුණු විල් පොකුණු කෙත්වත්තු යන් සරුසාර කොට සයුර සිප ගන්නා යම්සේද ඔයයි මායි දෙන්න මැරෙන්න කලින් ඔබ මැරුණත් මම මැරුණත් ගංග දෙපැත්තේ ගම් විවුරු දෙක වාගේ අපි දෙන්නගේ දෙපාර්ශ්වයේ නෑයන්ටත් ගංග මැද දිය වාගේ මේ පැටියාගේ අනාගතයටත් අපි දෙන්නාගේ මරණය දක්වා ගලාගෙන යන මේ ජීවන ගඟ සතුටින් නිමා කරන්නට අත්‍යල් බඳගමු මාමිනේ කියලා ඔය ගීතේ තියෙනවා. එහෙනම් වීරිය වැඩුවොත් පුතා රැකගත් ඒවා රකින්න පුළුවන්. කැඩෙන්න නොදී ආරක්ෂා කරන්නයි ඕනේ. එහෙනම් අපේ තියෙන හෙළ ගති, හෙළ ජාතික බෞද්ධ සිරිත් එව්වාට නිගා කරන්න නැතුව රැකගත් පුල සිරිත් රැකගෙන සිහලකම කියන එක කොරියාවේ තැන්පත් කරලා එන්න පුළුවන් නම් ඒක තැන්පත් කරලා එන්න එමිනිසුන්ට මේ රට ගැන අපේ රට ගැන ආදරයක් හිතෙන විදියට බෞද්ධ දර්ශනය ගැන ආදරයක් හිතෙන විදියට එහි තියෙන යථාර්ථය දකින විදියට ඔබට හැසිරෙන්නට පුළුවන් නම් ඒ චරිතය නිර්මාණය කරගන්න මෙහෙදි මානසි ගන්න හින්ද පුතා නොකල පව නොකර ඉන්න වීරිය කරන එක පළවෙනි එක. දෙක උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාන. දෙවෙනි වීරිය තමයි කරපු පව් නොකර ඉන්න වීරිය කරන එක. අතාරින්න වීරිය කරන්න ඕනේ. කරපු වැරදි තියෙනවා නේද? ලංකාවේ ඉන්නකොට කරපු ඒවා තියෙනවා. දැන් මෙහෙ ඇවිල්ලා ඒවා අතාරින්න වීරිය කරන්න ඕනේ. මෙහෙ ඉඳලා ආපහු ගිහිල්ලා එහෙදී අතහැරලා ඉන්න වීරිය කරන්න ඕනේ. මොනවාද අලුතෙන් පටන් ගත්ත වැරදි සහ ජීවිතේ කරපු වැරදි කියලා ඔයාලට මතක ඇති. දැන් අපි මහාන වෙනකොට පුතේ මම අවුරුදු 23 නේ මහාන වුණේ. ජව සම්පන්න බාන්දර යවුන වයස. ඔයාලට වාගේ තවත් අවුරුදු 2ක් 3ක් විතර ඉස්සරහට ඉඳලා අවුරුදු 26 දී 27 දී වාගේ කොහේ හරි අංගනාවක් එල්ලා ගන්න මානේ පෙනි තියෙදි තමයි ඒකට වඩා මේක හොඳයි කියලා තෝරාගත්තේ. පුදුම වාසනාවක් මට සංසාරේ පිනකට පහළ වෙච්ච චේතනා කම්බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. ඒ පහළ වෙච්ච චේතනාවේ තියෙන පාරිශුද්ධ බව, පිරිසිදු බව, බුද්ධිමත් බව හින්දා මම පුදුම සතුටකින් ඉන්නේ. මේ මාසෙ එකමාරම කාටවත් කෝල් කරුවේ නැහැ කියලා පුතා ගැටලුවන්. කොරියාවේ ඉඳලා ගියත් එකයි පුතා. ගැටලුවක් නැහැ. ඔයාලා එක දවසක් කතා කරන්නේ ඉඳලා යන්නේ කයි බලන්න. දීගේ ඉවරයි. පහවදාට වැඩකොලේ කියලා වැඩ කරන්න හම්බෙයි. කනක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නැහැ. වාහනයක් එලවන්න දෙයිද? එලවන්න දෙන්නේ නැහැ. දැන් ඊටම තියෙනවනේ. নানা ප්‍රකාර ක්‍රමවේදවලට කතා කරන්න පුළුවන්. ඒවට ඇබ්බැහි වෙලා තියෙන. ජීවිතේ බැඳිලා තියෙන බැඳීම් වැඩි. නිදහසක් නැහැ. ඒ බැඳීම් වැඩි වෙන්න පුතා දැනෙන පීඩාවත් වැඩි. ඒ පීඩාව වැඩි වෙනකොට අපි ඒකේ නිදහස පතා සමහර විට වැරදි තීරණවලට ඇවිල්ලා අපි කරන දේ වරද්ද ගන්නවා. වැරදි කරනවා. සමහර හිත හදා ගන්න අරක්කු බොනවා. ප්‍රීති වෙන්න අරක්කු බොනවා. හිත හදා ගන්න සිගරට් බොනවා. හිත හදා ගන්න කුඩු බොනවා. ලංකාවට ගිහිල්ලා බලන්නකො පුතා කුඩු වැලි වාගේ දැන්. සිමෙන්ති කියනවා වාගේ ලංකාවට කුඩු කියනවා. ඒ තරමට බොණ්ඩ අප්පල හැදිලා. මුළු ජීවිතේම විනාශ වෙනවා. රටම විනාශයි. හැබැයි අපේ පාලකයෝ සහ පූජකයෝ පුතා දෙපාර්ශ්වයේම තම තමන්ගේ සුඛ විහරණය සඳහා කුඩු නෙමෙයි. ඒකට හෙන ගහලා විනාශ වුණත්
කල යුතු දේවල් ගැන හොයමින් නිසිසලසුම් නැහැ. අපි චූටි මිනිස්සු පුතා. අර තල්මස්සු මෝරු මැද්දේ කූනිස්සු හාල් මැස්සෝ වගේ අපි. අපේ හඬ ලෝකෙට පේන්නේ නැහැ. අපේ සිරුරු පේන්නේ නැහැ. ඒවට පේන අය තියෙනවා. ඒ පේන අය අන්ධ වෙලා ඉන්නේ. ඇතැම් මානසික මට්ටම් මත විනාශ වෙලා. අපි ආපහු පුතා ලංකාවේ ජීවත් වෙන්න ඕන. ඒ ශ්‍රී ලංකාවට යන්න ඕන. මම දැකපු ලෝකේ මං ඇවිදපු රටවල් වල පින්වන්ත රටක් තියෙනවා නේද? ඒක ශ්‍රී ලංකාව පුතා. අරුන් කුඩු ගෙනාවත්. කසිප්පුකාරයෝ කුඩුකාරයෝ හිටියා. සල්ලාලයෝ බේබද්දෝ අපරාධකරුවෝ මිනිමරුන් පාතාලයෝ හිටියත් ලංකාවේ පරිසරය වාගේ පරිසරයක් පුතේ ලෝකේ නැහැනේ කොහෙවත්. ඒ පරිසර සම්පත්තිය විතර සම්පත්තියක් ලෝකේ නැහැ. මම ඒකයි කියන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන සුළු සරල වැරදි ගමන් මාවත් ටික අතෑරියා නම් ලංකාව පිනෙන් පිරුණු බෝසත් රටක්. ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශේ ශ්‍රී ලංකාව. පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව. කොරියාවේ අප්පලාට බත් කන්න දීපු රට ශ්‍රී ලංකාව. ඉන්දියාවට බත් කන්න දුන්න ශ්‍රී ලංකාව. ජපානයට සිංගප්පූරුවට බත් කන්න දීපු රට අපේ. ඒ වුණාට අපි දැන් දත් දෙක නියවාගෙන මුහුද දිහා බලාගෙන ඉන්නවා බත් ගේනකම්. හැම එකම මෙහෙන් ගෙනියන. ශ්‍රී ලංකාවේ කුසි කර්මාන්තයේ පුතා වැව් 3600ක් ශ්‍රී ලංකාවේ තියෙනවා. බඳවාපු වැව්. මේකේ වැව් කීයක් තියෙනවද පුතා? දකුණු කොරියා. වැව් නැතුව ඇති මම නැසිතියනේ දැක්කේ නෑ. ඕස්ට්‍රේලියාව තියෙනවා පුතා ලංකාව වාගේ 30 40 ගුණයක් ලොකු ඉන්නේ ඕස්ට්‍රේලියාව. එක ප්‍රාන්තයක් බැලුවොත් එහෙම ලංකාව වාගේ 6 7 ගුණයක් තියෙනවා. එහෙ උරටේ තියෙන පුතා එක ගඟයි. වැව් එකක්වත් නැහැ. ඔච්චර මහා ද්වීපේ. හැබැයි කුසිකාර්මික රට. අපේ වැව් 3600ක් තියෙනවා. ගංගාව නූල් වාගේ පුතා. ගංගාව නූල් වාගේ. එච්චර හැම තියෙන රට සම්වර්ධනය කරන්න බැලුවා අප්පලාට. පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියෝ අඬ දුරට දිසෙයි වෙහෙරෙයි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමයේ පියාස දුට හංස සම්දෙසේ තියෙන පුතාය ඒ තරම් සස්සිකයි ශ්‍රී ලංකාව. එහෙම තමයි තිබිලා තියෙන්නේ. එහෙම ශ්‍රී ලංකා ද්වීපයේහි වර්තමාන ස්වභාවය ඔබට පේනවා මට පේනවා. හැබැයි පුතේ හදන්න බැරි එකක් නන් නෙවෙයි. හදන්න පුළුවන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන කාලේ මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් තිබ්බා පුතා. ඒ 62ක් ආගම් වලින් ගහද්දී කුල ක්‍රමයන් සිය ගානක් තිබිච්ච ලෝකයේ ඇතුලේ බුදුහාඳුරු උත්පත්තිය ලබන්නේ. ඒ සියලු කුලයන් අභිබවා සියලු ආගම් අභිබවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැබෑ මානවයෙකු හැටියට දිරියෙන් නැගී හිටපු සම්මා වායාමේ පුරෝගාමියා පීතෘවරයා උන්වහන්සේගේ මඟ අනුගමනය කරන අපිට හිතුවොත් බැරි නෙමෙයි. පුළුවන්. තමන්ගේ ජීවිතේ ප්‍රමාණය තමන්ගේ ශක්තිය ප්‍රමාණයෙන් තමන්ට සේවයක් කරගෙන තමන් හා බැඳුණු ලෝකයට සේවයක් කරගෙන රටට ජාතියට ආගමට මේ මිහිමඩලට යමක් කරන්නට පුළුවන් වාග්ය තමන්ගේ ශරීරය තුල තියෙනවා. ඒකට දිරියයි ඕනන්නේ පුතා. ඒකට උවමනාව තියෙන්න ඕන. ඒ වාසනාව ඇති කරගෙන ශක්තිමත් මිනිහෙක් හැටියට ඉස්සරහට යන්න. ඔබ මෙතෙක් කල් කරපු වැරදි ඔබ දන්නේ මම නෙමෙයි දන්නේ. තම තමන්ගේ චිත්තසංතානය තුල අද රාත්‍රියේ නිදා ගන්නකොට බලන්නකො ඔබට පේනවා චිත්‍රපටියක් වගේ කරන වැරදි මේ වෙනකොට. ඔබට ඒක වරදක් නෙමෙයි වගේ හිතෙනවා ඇති. හැබැයි පුතා වරදක්.
ලැජ්ජාව යම්සේද බිය යම්සේද උපදවන්නේ ඒක වරදක්. නීතියට පටහැනේ නම් ඒක වරදක්. ආචාර ධර්ම වලට පටහැනේ නම් මේක වරදක්. එහෙනම් අවබෝධයෙන් යුක්තව බලන්න ඕනේ. එතකොටයි වරද බර කිරලා මනලා තේරුම් අරගන්නට පුළුවන්කම තියෙන්නේ. පවතින සමාජ ක්‍රමය ඇතුලේ, පවතින ජීවත් වෙන රට ඇතුලේ ඔබ යන ගමනේදී ඔබට තේරෙන්න ඕනේ මේ රටේ ආවේනික නීති ක්‍රමවේදයක් තියෙනවා, සමාජ සාරධර්ම පද්ධතියක් තියෙනවා. ඒක කඩන්නේ නැතුව ජීවත් වෙන්න ඔබට වාසනාව තියෙන්න ඕනේ. ඒක තමයි පුතා ඍජු දැක්ම අපි ගාව තියෙන්නට ඕනේ. ඒක පෙනිපෙනිම කඩනවා නම් ඒ වරද කරනවා නම් ඔබ ආවාසනාවන්තයෙකු හැටියට සමහර විට තිබුණු දෙයක් නැතුව කොරියාවෙන් ආපහු විසි වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකා දීපයට යනකොට කොරියාවේ ගෞරවයත් ආරක්ෂා කොට ශ්‍රී ලංකාවේ අභිමානය ආරක්ෂා කරන්න පුළුවන් වෙන මිනිහෙක් හැටියට එහෙට යන්න ඕන. එහෙට ගිහිල්ලා මහත්යෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් පසුතලේ මෙහෙ ඉඳගෙන එහෙ නිර්මාණය කරන්න ඕන. එහෙ ඉන්න බිරිඳ දරුවන්ම මෙහෙ ඉඳගෙන ආරක්ෂා කරන්න ඕන. එහෙ ඉන්න බිරිඳ දරුවන්ම මෙහෙ ඉඳගෙන සැබෑ මානවීය ලෝකයක් ඇතුලේ දුවවන්න ගෙනියන්න ඔබ මඟ පෙන්වන්න ඕනේ. මුදලේ වටිනාකම, ආර්ථිකයේ තියෙන ගැඹුර වටිනාකම, සම්පත්වල තියෙන අගේ වටිනාකම එහෙ ඉන්න අයට සෙල්ලම් කරන්නේ නැතුව පරිහරණය කරන්න පුළුවන් වෙන්න මඟ පෙන්වන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා මෙහෙ ඉඳලා සල්ලි යවයි, නෝනලා එහෙ ඉඳලා බෝල් ගහයි. යනකොට විකට් ටික ඔක්කොම කඩාගෙන ඒ උන්දා ඉඳගෙන ඉඳී. ඒ හින්දා පුතේ ජීවිතය කියන එකට බර තියලා වටිනාකමක් ඇති කරගෙන යන ගමන නිසි පරිද්දෙන් කළමනාකරණය කරන්න මහන්සි ගන්න. ඒක දෙවෙනි උත්සාහය. කරපු පව් නවත්තන්න වීර්යය කරන එක. තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ කරන්න වීර්යය කරන්න ඕන. කරන්න බැරි වෙච්ච ඒවා පුතා මේ දැන් කරන්න හදන්නේ නේද? එහෙදි කරන්න බැරි වෙච්ච ඒවා දැන් මෙහෙදි කරන්න උත්සාහයක යෙදෙනවා. එහෙදි කරපුවා කඩ කරන්නේ නැතුව තව නිර්මාණය කරමින් මෙහෙදි කරන්න මානසික ගන්නවා. දැන් කොරියාවේ සමහර තැන් වල පන්සල් තිබෙන්නේ නැති තැන් වල පන්සල් අලුතෙන් හදලා තියෙනවා ළමයි එකතු වෙලා. නොකරපු වැඩන්නේ පුතා මේ කරන්නේ නොකරපු හොඳ වැඩක්. ඒක වාග්යවන්තයි. මහා විහාරයක් කොරියාවේ තිබෙන නැතිනම් මහා විහාරයක් හදලා තියෙනවා. මහා මේඝ වනෝද්‍යානයක් කොරියාවේ තිබෙන නැතිනම් මහා මේඝ වනෝද්‍යානකුත් හදලා තියෙනවා. ඒ වගේම දැන් කේසාන් වල පන්සලක් තිබුණේ නැහැ. කේසාන් වලත් පන්සලක් හදලා. මේ විදිහට කොරියාවෙත් පන්සල් තියෙනවා. මං ගිහුව ඕස්ට්‍රේලියාවෙත් පුතා පන්සල් තියෙනවා 13ක් 14ක් විතර. ලංකාවේ පන්සල්. අනිත් රටවල් වලින් ඇවිල්ලා හදාපුවක් තියෙනවා. ඒ වගේ මේ කොරියානුවන් විසින් නිර්මාණය කරන ලද පන්සලුත් තියෙනවා. ඒ ආගමික වටපිටාවකුත් තියෙනවා. ඒ වගේම ලාංකීය වශයෙන් ඔබ ඇවිල්ලා ඒ අපේ සංස්කෘතියට අනුව බෞද්ධ දර්ශනය පිළිබඳව දන්නා දැනුම ආකල්ප කුසලතා පෙරදරි කරගෙන මෙහි අලුත් නිර්මාණයන් ඔබ විසින් කරලා තියෙනවා. තරුණ ජවයේ, තරුණ ශක්තිය, තරුණ දැක්ම ඔබ එකතු කරලා මේ වැඩේ කරලා තියෙනවා. ලෝකේ දිනන්න පුතා පුළුවන් හොඳම වයස තමයි තාරුණ්‍ය කියලා කියන එක. තරුණ වයස අපි මගහැරලා ඇරියාට හොඳම වයස තරුණ වයස. ඒ ළමා කාලේ පුතේ අනිත් අයනේ අපිව අරන් ඉන්නේ. මේ ළමා කාලේ අපිට වැඩ කරන්න දෙනවද? නෑ. ඒවා ඔක්කොම දෙමව්පියෝ කරන්නේ. අම්මයි තාත්තයි, තාත්තගේ පාර්ශවයයි, අම්මගේ පාර්ශවයයි, ගුරුවරුයි, ගුරුවරියෝයි ලෝකේ තමයි අපිව අල්ලාගෙන හතර පහ පැත්තෙන් අපිව ඇදගෙන යන්නේ. අපිට තීරණ ගන්න දෙන්නේ නැහැ, අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ කාලේ අරගෙන ඇවිල්ලා අපිව අතාරින දවසක් තියෙනවනේ පුතා, අවුරුදු 18 විතර වෙනකම්. ඒ අතෑරියට පස්සේ අපිට වැඩ කරන්න පුළුවන්. අපිව අර ගේන කාලේදී උගන්වපු දේ හසුරුවාගෙන ස්වකීය ශක්තිය මත පිහිටලා තනි තීරණ අරගෙන අපිට එක්කාස් වෙලා යමක් කරන්නට පුළුවන් වටිනාකම ලැබෙන වයස තරුණ වයස. තරුණ ජීවිතේ හරි ඥානාන්විතව පාවිච්චි කරන්න ඕන පුතා. කඩයිමක් නේ? කඩයිමක්. කසාද බඳින වයස.
ප්‍රසාදයකට සුදුසුකම් පහක් තියෙන්න ඕන පුතා අනිවාර්යයෙන්ම. මොනවාද? වයස. එක වයස. දෙක. රැකියාව. තුන. නිදහස්. නිවහන. හතර. සුදුසු ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක්. පහ. මේවා ඔක්කොම තිබ්බත් වැඩක් නෑ පුතා මේක නැත්තම්. කොහොමද? මොකක්ද ඒක? කායික මානසික නිරෝගී බව. කායික මානසික නිරෝගී බව. ශ්‍රී ලංකාවේ දික්කසාද වලින් 99.99%ම දික්කසාද වෙන්නේ පුතා ඕකෙන් තමයි. මානසික නිරෝගී භාවයක් නැහැ. හැම වෙලාවෙම සැකෙන් බලන්නේ ලෝකයේ දිහා. මේ සැක ඇති වෙන්න පාදක වෙච්ච මෙවලන් ඇවිල්ලා තියෙනවා. මේ දියුණු තාක්ෂණික මෙවල. ඒව හින්දා විනාශ වෙලා තියෙන්නේ. ජංගම දුරකථන. ඔය තියෙන নানা ප්‍රකාර ඒවා හරහා දුවනවනේ මිනිස්සු ලෝකෙ. ඒ වගේ තමයි විනාශ වෙලා තියෙන්නේ. ජීවිතේ විනාශ කරගෙන තියෙන්නේ. රූප වාහිනී, මාධ්‍ය ලෝකේ. Facebook කියලා එකක් තියෙනවා. ඕක හොඳට වඩා පුතා අහිකුන්ටික එකක්. මන්නම් ඉතා කැමති එකක් පුතේ. විනාශ කරන්නනේ පාවිච්චි කරන්නේ. විනාශ කරන්න පාවිච්චි කරන්නේ ගොඩක්. යහපත් දේ කරන්න පුළුවන්. පිහිය බලන්න පුතේ යහපත් දේ කොච්චර පාවිච්චි කරුවාද? ඒ වුණාට ඒකෙන් අනිත් අය විනාශ කරන්නනේ පාවිච්චි කරන්නේ. নানা ප්‍රකාර විදිහට. ජීවිතය කියන එක හසුරුවා ගන්නයි ඕනේ. වැරදි මාවත් වල වැටෙන්නට නොදී නව නිර්මාණයන් කරන්න ඕනේ. අලුත් දේ කරන්න වීරිය කරන්න ඕනේ හොඳට. සැබෑ මිනිසෙකු වෙන්නට නම් මිනිහෙක් ගහක් හිටවන්න ඕනේ. පොතක් ලියන්න ඕනේ. මොකද පුතා? පුතේ කරන්නේ කරි ගමන මේක හොඳට පුතා. හොඳ එකෙක්වත් හදන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නෑ. ඒ හදන එක සැබෑ මිනිසෙකු නම් පුතේ ලෝකයේ දිනනවනේ. ඒ වගේ මිනිහෙකුට පුළුවන් හදන්න ලෝකෙ. අපි ගස් හිටවන්නේ නෑ කපනවා නිසා. ළමයි හදන්නේ නෑ ගබ්සා කරනවා නිසා. පොත් ලියන්නේ කනවා නිසා. පොත් කනවා නිසා පොත් ලියන්නේ දැන් දන්නවද ළමයි? කවියක් දන්නේ නැහැ, සින්දුවක් දන්නේ නැහැ, ඉතිහාසය දන්නේ නැහැ, භූගෝලය දන්නේ නැහැ, මොකවත් දන්නේ නැහැ නේ පුතේ. පොත් බලන්නේ නේද? මුළු ජීවිතේම ඕක ඔබවා ඉන්නවා මිසක් ඕකෙත් ඔබලා ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න නැහැ. ලෝක විශ්ය අනන්තය. ඒ අනන්ත වූ ලෝක විශ්ය ඉගෙන ගත්තා පුතා. ජංග මුදුර කතනේ අතේ තියාගෙන. බලන්නකො ගායකයෝ ටික කවුද කියලා ඕකෙන් බැලුවා. ඒ ගායකයන්ගේ සින්දු තෝරගෙන ඇහුවා. දේශකයෝ ඕකෙන් හොයාගත්තා. ඒ දේශකයන්ගේ දේශන ඇහුවා. ඉතිහාසයේ තොරතුරු ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඒ ඉතිහාස තොරතුරු ඔබට විමර්ශනය කෙරුවා. ලංකාවේ රාජ්‍ය පෙළපතක් තියෙනවා. ඒ රාජ්‍ය පෙළපත අධ්‍යයනය කළ හැකියි. ලංකාවේ ශ්‍රී විභූතියක් තිබ්බනම් ඒ ශ්‍රී විභූතිය බැලුවා. ත්‍රිපිටකය ඔකේ තියෙනවා. ත්‍රිපිටකය එළියට ගත්ත හැකි. නමුත් අපි ඒවද ගන්න? ඈ? ඒවනේ මේ පුතා එළියට ගන්න. කුණු කන්දල් ගොඩක් ඕකේ තියෙනවා. ඒවා ටික එළියට අරගෙන ඒක රහවින් ඉන්නොට්ටු වෙනවා. ජීවිතේ විනාශ වෙන දේ මිසක් පුතා සාර්ථක වෙන දේ ගන්නෙ නෑ. එදා ජීවිතය කියන එක අවබෝධ කරගෙන යහපත් දේ නොගත් උත්සාහයක් ගැන හොඳම දේ කරන්න දැඩි වීර්යයක යෙදෙන්න ශක්තියක යෙදෙන්න. අවසාන කාරණේ uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති. මෙච්චර කාර්යයක් කරගෙන ආපු හොඳ දේ තව නිර්මාණශීලීව නව දැක්මකට අනුව සිදු කරන්නට වීර්යය කරන්න ලස්සනට කරන්න මහන්සි ගන්න.
පුළුවන් පුතේ. නේ. අපි හැමෝටම ඇඟිල්ල දික් කර බැන ඉන්නවට වඩා තමන්ට පුළුවන් දේ තමන් වෙනදට වඩා ලස්සනට කරන්න මහන්සි ගත්තොත් හොඳයි. ඔය ලංකාවේ දේශපාලඥයෝ පුතේ රජ වෙච්ච ගමන් අනිත් පාර්ශවයට බයිනවා. හැරදිච්ච ගමන් ඒත් අනිත් පාර්ශවයට බයිනවා. මින්දරේ වල බලන්න හිටියද මන් දන්නේ මේ මයි දින තමරු. මම බැලුවා පුතා මයි දින තමරු. බැලුවේ මොනවටවත් නෙමෙයි. මට දේශනයක් කරන්න කිව්වම මම දේශන කරන්න ඕන හින්දා. මයි දිනේ කියන එක පුතේ මේ 20 පොලක සමරන්න ඕන එකක් නෙවෙයිනේ ලංකාවේ. දොඩම් ගෙඩියක් විතර තියෙන ශ්‍රී ලංකාවේ මේ ඔක්කොම ටික කොළඹ එහා මුල්ලේ මෙහා මුල්ලේ මැදයි හරිය මේ ඕනේ එකම පිටණියකට එන්න කියලා සුගතදාස ක්‍රීඩාංගණයව තියෙන්නේ ඔක්කොටම ඉඳපුවා. ඒකට එන්න කියලා ඔක්කොටම මේ දිනේ සමරන්න තිබ්බා. ප්‍රතිපත්තියක් ලංකාවේ කම්කරුවෝ හැටියට මෙන්න මේම කරමු. ඒ අය වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් මෙන්න මේවා තියෙනවා. ඒකේ හෙට මේ රටේ අනාගතයේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි මේ වසරේදී කරන ලද සැලසුමයි කියලා පෙන්වන්න තිබ්බා මිනිස්සුන්ට. ඒ වුණාට දැක්කලා ඉන්නේ කරපු දෙයක්. 20 පොලක ලෑස්ති වෙලා බැනගත්තු එක තමයි කියන්නේ. රටක මිනිස්සු කුලප්පු කරලා වැරදි මාවත් වලට දෘෂ්ටීන්ට මිනිසුන් වැදලා දාලා පරිසරයට හානි කෙරුවා. නිසා පරිසරය ආරක්ෂා කරන්න මානවයාගේ හෙට දවස නිර්මාණය කරන්න සම්වර්ධනීය ගමනකට පාර තැන් වෙන්නේ අපුතේ. ඒක තමයි තියෙන්නේ. අපිට ඒවා පේනවා පුතා බලාගෙන ඉන්නකොට. අනේ පේන ලෝකයේ ඇතුලේ අපිට අපේ ප්‍රමාණයෙන් පුළුවන් නම් නිවැරදි ගමනක් යන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්නයි ඕනේ. තනියෙන් කොහොමද හාමුදුරුවනේ? තනියෙන් පුළුවන් පුතා. අපිට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා තනියෙන්. දැන් ඔයාලට රජකමක් තියෙනවනේ ඔයාලයි ගියේ ඇතුලේ. ඔයාලයි ගියේ ඇතුලේ ඔයාලට රජකමක් තියෙනවා. එතකොට ඒ රාජකීයත්වය අනිත් අයට ගැති නොවි, අනිත් අයට වහල් නොවි, අනිත් අයට කරදරයක් නොවෙන්න හැමදෙනාගේම සංවර්ධනය සිදු වෙන ආකාරයට, හැමදෙනාගේම ආරක්ෂාව සිදු වෙන ආකාරයට යුතුයකම් ටික හැමදෙනාටම ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබ සැලසුම් කරයි නම් ඔබේ රාජ්‍යයේ ඔබ තමයි නියම හිමිකරුවා. ඔබ තමයි ඒකේ පැහැදිලි දැක්මක් තියෙන සැබෑ රජුරුව වෙන්නේ. එතකොට ඔබව දකින්න ඔබේ අයියා, ඔබේ මල්ලි, ඔබේ නංගි, ඔබේ බිරිඳගේ නෑයෝ, අසල්වැසියෝ යම් ප්‍රමාණයක් නිර්මාණය වේ. එකිනෙකා අතරින් තමන්ට පුළුවන්කම තියනවා නම් ආදර්ශයක් ලෝකයට දෙන්න, ඒ දේ දෙන්න මෙච්චර කාලයක් ගෙනාවු ජීවිතේ නව නිර්මාණයක් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අපි රටින් රටකට අපේ රට අතහැරලා ආවේ රස්සාවක් හොයාගෙන නේද? නැත්තරම රස්සාවක් හොයාගෙන ආවේ. මෙහි පඩි අඩුයි කිව්වනම් කොරියාවට එනවද? එන්නේ නැහැ. මෙහි පඩි වැඩි කියපින්දනේ කොරියාවට ආවේ. ලංකාවේ වාගේ රුපියල් 65යි දෙන්නේ කියලා කිව්වනම් පුතා එයිද දවසට? නෑනේ 500ක් දෙන්නේ දවසට කන්න බොන්න දීලා. එයිද? එන්නේ අපි. ඈ? මෙහි තියෙන වැටුප් තලය දිහා බලලා තමයි අපි ආවේ. විඳින දුකක් විඳගෙන හරි කමක් නෑ. ඒකට යන් ගිහිල්ලා ලැබෙන වැටුප කලමනාකරණය කරගෙන අපි හෙටක් හදාගමු කියන අදහසින් යාවේ. ඒ ආපු ගමනේදී ඔබ දන්නවනේ දැන් මේකේ තියෙන නිකන් ඉඳලා හම්බෙන ගාන හම්බෙන්නේ නැහැ. ඒකට කැපකිරීමක් කරන්න ඕනේ. ලැබෙන පැය ගාන වැඩ කරන්න ඕනේ. අමතර කාලවලදී අපි වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරලා ලැබෙන එක ඉතුරු කරගෙන ආරක්ෂා කරගෙන අපි බලාපොරොත්තු වෙච්ච දේ සාධනය කරගන්න ඕනේ කියන හැඟීම තියෙන්න ඕනේ පුතා. ඒ තියෙන වෙලාවේ ඔබ වඩාත් කලමනාකරණය කළේ නැත්තම් මෙතන ලැබෙන එක අතෙන්ට යවනවා. අරුන්දා පුතා කලමනාකරණය කරලා තිබ්බේ නැත්තම් මරණකම් කොරියාවේ හිටියත් වැඩක් දෙන්නේ නැති. එහෙනම් ඒක ක්‍රමවත් කරගන්න මානසික ගන්න. දෙපාර්ශ්වයම හිතන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඔබ විශේෂයෙන් පිරිමියෙකු හැටියට නිර්මාණය වෙන්න ඕනේ. කාන්තාවුත් ඉන්නවා මෙතන. කාන්තාව හැටියට ඔබ මේ රටකින් රටකට ඇවිල්ලා ඉන්නේ. සමහර විට තමන්ගේ ස්වාමියාත් එක්ක ඉන්නේ. අපි ආපහු යන්න ඕනේ. පදිංචි වෙනවා නම්
කමක් නැහැ ඉතින් මම නම් කැමති නෑ. පදිංචි උනත් කමක් නෑ. හැබැයි මරණකම් මිනිස්සු හැටියට පුතා ජීවත් වෙන්න ඕනේ. අපි මැරලා ඉපදෙනවාමයි. මොන ආගමට අනුව කිව්වත් ඉපදෙන්නේ නැහැ කියලා මම පිළිගන්නේ නැහැ. ඒක බොරුවක් පුතා. ඉපදෙනවා මැරලා. නෑ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ මාන්නේ කියලා ඔබ කියයි. මම පිළිගන්නේ නැහැ. දෙවියෝ මානන පුතා. දෙවියෝ සර්ව සාධාරණයි. දෙවියන්ගේ ගුණ තියෙනවා. දෙවියෝ සර්ව සාධාරණ. සර්ව ව්‍යාපී. සර්වතෝ භද්‍රයි. සර්ව බල සම්පන්න. මොන දෙවියන්ගේ ගුණ 20ක් තියෙනවා පුතා. අල් කුරානේ තමයි. ඒ වගේම බයිබලෙත් දෙවියන්ගේ ගුණ සඳහන් කරනවා. භගවත් ගීතාවේ දෙවියන්ගේ ගුණ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව දෙවියන් පිළිබඳව යම් හැඳින්වීමක් තියෙනවා. ඒකෙත් දෙවියන්ගේ ගුණ තියෙනවා පුතා. ඒ සියලු දේට අනුව දෙවියෝ දිහා බැලුවාම දෙවියෝ අපරාධ කරන්නේ නැහැ. දෙවියෝ අපරාධ කරන්නේ නැහැ. දෙවියෝ පව් කරන්නේ නැහැ. ඒ වුණාට දැන් මෙතනම බලපුවාම දෙවියෝ අපරාධ කරලා නැහැ. දෙවියන් මැව්වාම දෙවියන් ඔබ මැව්වා නම් දෙවියෝ අපරාධ කරලා තියෙනවා කියලා මට දැනෙනවා. සමහර බුද්ධිමත් දරුවෝ ඉන්නවා මෙතන. සමහර අය බුද්ධිය. සමහර රූමත් ලස්සනයි ඉන්නවා. සමහර රූමත් ලස්සන නැහැ. සමහර අයට වැඩි පඩියක් හම් වෙන වෘත්තියක් තියෙනවා. සමහර අයට ඒතරම් පඩියක් නැහැ. සමහරු වැඩ කරන තරමට ගැලපෙන පඩියක් හම්බෙන්නේ නැහැ. සමහර මහන්සි නොවි ලොකු පඩියක් ගන්නවා. එහෙම තියෙනවා. සමහර අය විවාහ වෙලා ආවා. විවාහ වෙලා ඇවිල්ලා ඒ විවාහය අතහැරියා. අරුන්දව අතහැරියා. දෙයයන් වහන්සේ කැමැත්ත කියලා. ඒගොල්ලන් කොරියාවෙන් බැන්දා. ඒක දෙයයන් වහන්සේ කැමැත්තලු පුතා. එහෙම කියලා එකක් කෙරුවා. මට දුක දෙවියෝ. කරදී වලෙන් එහා පැත්තේ ඉන්නකොට එකකට කැමති වෙලා. එහා පැත්තේ යනකොට තව එකකට කැමති වුණා. දෙවියෝ මොකද මේ පුතා පයින් පැත්තට මාරු වෙන්නේ. සර්ව සාධාරණ, සර්ව ව්‍යාපී නම්, සර්වතෝ භද්‍ර නම්, සර්ව බල සම්පන්න නම් එහෙම වෙන්නේ නැහැ. කම්මසකෝ මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණු. යං කම්මං කරිස්සාමි කල්යාණවා පාපකම්ම තස් දායාදෝ භවිස්සාමි තිබුතා. පෙර කරන ලද කර්මය ආපු පස්සේ එනවා එලවාගෙන. ලෝබදින. ඒ කර්මානුරූපව තමයි අපිට ලබා දෙන බලය ශක්තිය ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ කර්මයට අනුව උත්පත්තිය ලැබපු අපි ඒ ලැබිච්ච උපතේදී අපි ආපිට පටන් ගන්නවා අර ලැබිච්ච එක්කාසු වෙච්ච කර්ම කොටස පූර්ණ කරන්න. ආපහු කරනවා කර්ම. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසං. හිත කය වචනේ කියන තුන්දොර පාවිච්චි කරමින් අපි ආපහු කර්ම රැස් කරනවා. ආහාරයෙන් ගෙවාගෙන එනවා රැස් කරන ඒවා. ඒ ගෙවලා ඉවර කරන්න දෙන්නේ අපි මෙහෙ තව රැස් කරනවා. ඒ රැස් කරන ලද බලය පින්වන්ත විදියට රැස් කරන්නේ නම් ලැබෙන ගුණයත් පින්වන්තයි. වාසනාවන්තයි. පිරිසිදු දේ එකතු කරන්න පුතා. එතන පවිත්‍ර නිසා, පිරිසිදු නිසා, සෞඛ්‍ය සම්පන්න නිසා පැවැත්ම පවතිනවා. හැබැයි විනාශ වුණොත් එහෙම අර කොළඹ කුණු කන්ද වාගේ පුතා යට වෙලා යනවා, විනාශ වෙනවා, දුක දහමනවා. ඒක තමයි ඇත්ත. එහෙනම් ජීවිතය කියන එක කුණු කන්දක් වීමට ඉඩ නොදී සත්පුරුෂයන් ලෙස නිර්මාණය කරන්න ඵලදායි දෙයටම යොදවන්න මහන්සි ගන්න. හින්දා වීරෝදාර ශ්‍රී ලාංකීය ශිල්පතියන් විසින් දිවි පරදුර තබලා බේරලා දුන්න ශ්‍රී ලංකාවේ අභිමානය ගැන රණවිරුව ගැන කොල්ලා සිහිපත් කරන්න ඕනෑයි කියලා කිව්වා. දිලංකයි ප්‍රියන්තයි බුද්ධික පුතයි තුන්දෙනාගේ උපන්දිනය සිහිපත් කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සංවිධානය කරනවා. ඒ අතරේ මේ රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරියාවේ වාසය කරන සියලු දුවා දරුවන්ට ජීවිතවලට ආශිර්වාද කරගන්නා ගමන් ඔබේ හා බැඳුණු දෙමව්පියන්, දුවා දරුවන්, අඹුවන් සැමියන් සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් කොරියානු ශ්‍රී ලංකා සබඳතාවයේ මිත්‍රත්වයේ යුතුව සම්වර්ධනය කරන සත්පුරුෂ ගමනක යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරලා තමයි
මේ පින් කටයුත්ත අද මේ සිදු කරනු ලැබුවේ. ඒ නිසා දිවි ගමන පුරාවට අපි හැම දිනාටම සත්පුරුෂ හැඟීම් පහළ කොට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සනසීම ලබන්නට හැකි ශක්තිය ධෛර්ය වාසනාව සම්මා වායාමය තුලින් ලැබේවා ලැබෙත්වා ලැබෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවිතවුණු හිත් නිවි පහන්නුන දිනක් උදාවුවා කලක් හිතේ පිළිසිඳුණු දොලක් ගැන මතක අලුත් වූවා වෙදි හඬත් නැතිවා මලත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පෑය ගනී එදා දෙසූදම් මෙදා වගේමයි තවමත් සුවඳ දැනේ පරවි තටුවකින් සිසිල් පැන්දවා සුදු මල් ගෙන ආවා අනේ හිමියනේ සාදුනාද මිස වෙඩි හඳ නැසේවා වසර 30 ගණනක් අපි ගැටි ජීවිත දසදහස් ගානක් ජාතියක් කුලයක් ගෝත්‍රයක් නැතුව පුතා මිහි මඩලේ මිහිදම් වුණා රුහිරු ගංගා ගලා ගියපු ඒ දේශය තුල සාමය උදා කොට සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්නට පුළුවන් වාසනාවන්ත දවසක් උදා කරලා දුන්නා. ඒ දිනේ දැනට වසර 8කට 9කට විතර උඩදී ඊයේ පෙරේදා වාගේ පින්වන්ත දිනයක් සිහිපත් කරලා තමයි ලබා ගන්නට යෙදුනේ. ඒ ලබාගත් ශ්‍රී ලංකා දීපය ඇතුලේ හැබැයි වර්තමානයේ වෙනකොට මගේ හැට විරුදරුවන් බලාපොරොත්තු වෙච්චි දේශය ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා කියලා මට දැනෙනවා. සැබෑ මානවයා දුටු නිදහස් ශ්‍රී ලංකාව තවම උදා වෙලා නැහැ කියලා මට දැනෙනවා. ඒක ඇතුලේ එකිනෙකාගේ අවශ්‍යතා පිරිමහ ගන්න ලාභ සත්කාර සැප සම්පත් පතා අර විරුදරුවන් ජීවිත දහස් ගාණක් කැපකොට ලබා දුන්නා වූ නිදහස අයුතු විදිහට පාවිච්චි කරනවා පේනවා. මට මතකයි ඒක සොල්දාදුවෙක් අභිමන්සලේ මම බණ කියන්න ගියපු වෙලාවේ මම හැමදාම යනවා ගියොත් කොල්ලා ගාවට ඒ කොළුවාගේ අත් කකුල් අහිමි වෙලා ඉන්නේ ඒක හැක් අන්ධ වෙලා තියෙන්නේ ළඟ ඉන්නේ ළඟ වෙඩි වැදෙන වෙලාවේ ළඟ හිටපු යාළුවාමයි දෙදෙනාම යුද හමුදා පුහුණු පාසලේ ඉඳලා මේකට ඉඳලා දැන් අවසාන මොහොත දක්වා මේකට ඉන්නේ මගේ අතින් කිව්වා ඒ වෙඩි වැදිච්ච වෙලාවේ කකුලට වෙඩි වැදිලා වැටෙනකොට යාළුවත් ඒකම බිම වැටිලා මෝටාර එක කෑල්ලක් වැදිලා තියෙන්නේ හැමෙන් කකුල කලව මැද්දෙන් දෙකට කැඩිලා හැමෙන් එල්ලිලාලු තිබුණේ පුතා. පස්සේ බිම වැටිලා මුණින් අතට වෙඩි වැදිච්ච කොල්ලවත් කරේ තියාගෙන තුවක්කු දෙකක් අරගෙන යාළුවා බඩ ගන්නවා. කැලේ ඇතුලෙන් බඩ ගන්නකොට අර කැඩිලා එල්ලෙන කකුල පුතේ වැල් වල ගස් වල පැටලෙනවා. බඩ ගන්න බෑ. කොල්ලා පිට උඩ ඉඳගෙන කියනවලු යාළුවාට උඹයි මායි දෙන්නම මැරෙන්න වැඩක් මේ කරන්නේ. මාව අතෑරපන් මම බාගෙට මැරිලා ඉන්නේ. මාව අතෑරලා උඹ බඩ ගාපන්. උඹ ඵලයක්. යාළුවා කියනවලු බෑ. උඹයි මායි දෙන්න මාව එක ගමනක මැරුණත්
අපි දෙන්නම මැරෙමු එකට යමු කියලා කොහොම හරි යුද හමුදාවෙන් එනකම් පීනමු කියලා බඩගාමු කියලා බඩ ගන්නවා. කොහොමවත් බඩ ගන්න බෑලු වැල් වලට වැටෙනවලු අර හැමත් එක්ක කකුල් කෑල්ල ඇදෙන්නේ නැහැ. ඒ යමන චුට්ටක් කොහොම හිටපන් කියලා යාළුවව නවත්තලා තමන්ගේ ඉනේ දෙවිච්ච උල්පිය අරගෙන අර එල්ලිලා තියෙන කකුල පුතේ තමන්ගේ මාතින් කැපුවලු. කපලා අර හැමෙන් වෙන් කරලා පැත්තකින් තියලා දැන් යම් අපි දෙන්න කියලා කිව්වා. අඬා බඩ ගෑවාලු අර කකුල අතන තියලා. ඒ තරම් පුතේ කැපකිරීම කරලා තියෙනවා යුද හමුදා. ත්‍රිවිධ හමුදා. මේ රටේ හෙට වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් අපි වෙනුවෙන්. නමුත් ඒක පුතා අවුරුද්දක් දෙකක් යන්නේ ඉස්සෙල්ලා අමතක වුණා. මා කැත ගතියක් අපි ගාව තියෙනවා. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ කිව්වේ ඒ අතීතයට නෙමෙයි පුතා. ඒක සංසාර ගමන පිළිබඳව තියෙන කතාවක් ඒ ගීතයේ තියෙන. හැබැයි අතීතයේ මේ අපේ එන ජීවන ගමන් මගේ අතීතය අපිට මතක තියෙනවා. ඒ අතීතය හොඳට මතක තියාගෙන අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ හදාගෙන අනාගත ජීවිතයේ සැලසුම් නිර්මාණය කරන්න ඕන සම්බන්ධ ඉලක්කයක් කරා යන්න ඕන. ඒ වටපිටාව හදන්න ඒ ජීවිතය දකින්න පුණ්‍යවන්ත වාසනාවන්ත හෙටක් වෙනුවෙන් මා පුතාලා මෙහි සේවය කළත් ආපහු ශ්‍රී ලාංකිකයෝ හැටියට ශ්‍රී ලංකා දරණිතලයට ගොස් ඒ ශ්‍රී ලංකා දරණිතලයේ මව්බිමේ මාතෘ භූමියේ සැබෑ පුරවැසියන් හැටියට ඔබේ පරම්පරානුගත නෑයන් සහ ඔබ යමක් ඉදිරි කොට තබා මිය දෙන්නට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරනු ඇතැයි සිහිපත් කොට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිලංක